මගේ යාළුවෝ සියලු දෙනාටම වේල්කම් කියලා පිළිගන්නවා. අද ACHS YouTube නාලිකාවෙන් ඔබ වෙත ගෙනීමට බලාපොරොත්තු වෙන්නේ නිවාසයක ద్వාර පිහිටුවීමේ සුභ අසුභභාවය පිළිබඳවයි. මෙහිදී අසුභ ද්වාර සටහන් පිහිටීම මෙන්ම සුභ ද්වාර සටහන් පිහිටීම ගැනද විග්‍රහ කෙරෙනවා. මේ අනුව ඔබටත් ඔබගේ නිවසේ ද්වාර සටහන් සමග ගලපා අසුභ ද්වාර සටහනක් සහිත නම් ඒවා පහසුවෙන්ම වෙනත් දිශාවකට ද්වාරයක් දමා සුභ අතර හරවා ගැනීමට මෙන්ම නව නිවාස ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා නම් නිවාස සැලසුම සකස් කිරීමේදී හැකියාව පරිදි තමන්ට වඩාත්ම හොඳින් ගැලපෙන ද්වාර සටහනක් සාදා ගැනීමට උපකාරයක් වනු ඇත. අපි දැන් පළමුවෙන්ම සුභ ද්වාර සටහනද දෙවනුව අසුභ ද්වාර සටහනද විශ්ලේෂණය කර බලමු. මෙහිදී පළමුවෙන්ම කතා කරන ද්වාර සටහන් වර්ගය වන්නේ ධාන්‍ය වර්ගයයි. ධාන්‍ය වර්ගයේ නැගෙනහිර දිශාවට පමණක් ද්වාර පිහිටන අතර මෙම නිවසක ජීවත් වන නිවසියන්ට සම්පත් ලැබීම අතින් ධනය ලැබීම අතින් අගහිඟතාවයක් නොමැත. ඕනම වේලාවක නිවසේ ධනය ගැවසීම තමයි මෙයින් සිදුවන්නේ. ඉතින් මේ ද්වාර සටහන් සහිත නිවාස වර්ගයේ ඊටම වාසනාවන්ත නිවාස වර්ගයක් ලෑ හැටියට තමයි ගණන් ගන්නේ. ඊගාවට ජය වර්ගය. මෙම වර්ගයේදී දකුණු දිශාවට පමණක් ද්වාරයක් පිහිටන නිවාස තමයි ගෙනෙන්නේ. ඉතින් මේ නිවාසයක ජීවත් වන නිවසියන්ට නිතර ජයග්‍රහණ හිමි වෙනවා. මේ ද්වාරය හරහා විභාගයට ගියත් තරගයකට ගියත් ඔවුන්ට ජය හිමිවීම නිරන්තරයෙන්ම සිදුවන කාරණයක්. ඉතින් මේ නිවාස වර්ගයත් ඉතාමත් සුබ නිවාස වර්ගයක් විදිහට තමයි ගණන් ගන්නේ. ඊගාව වර්ගය තමයි කාන්ත වර්ගය. නැගෙනහිර සහ බටහිරට පමණක් පිටවීමේ ද්වාර ඇති නිවාස මෙම ගණයට ගෙන්නවා. මෙම නිවාසවල නිවැසියන්ට දරුඵල වලින් කිසිම අගහිඟකමක් ඇති වෙන්නේ නැහැ. ඊගාව වර්ගය තමයි මනෝරම්‍ය වර්ගය. දකුණට හා බටහිරට පමණක් පිටවීමේ ද්වාර සහිත නිවාස තමයි මෙම ගණයට ගෙනෙන්නේ. ශ්‍රියා වර්ධනය වෙන නිවාසයකි. මෙම නිවාසය හොඳ ආලෝකමත් නිවාසයක් වන අතර නිවැසියන්ද ඉතා ප්‍රසන්න පුද්ගලයන් වනු ඇත. කිසිම මොහොතක අත්පෑමට ලක් නොවන අතර කිසිම අගහිඟකමක් නොමැති නිවාස වර්ගයකි. ඊළඟ නිවාස වර්ගය වන්නේ සුමුඛ. නැගෙනහිර දකුණ බටහිර යන දිශාවලට පිටවීමේ ద్వාර 3ක් සහිත නිවාස මෙම ගණයට ගෙනෙනවා. බොහෝ දුරට භෝග සම්පත් සහිත නිවාසයකි. ඕනෑම වෙලාවක නිවස තුළ ආහාර පාන වලින් කිසිම හිඟයක් ඇති නොවේ. ගොඩාක් දුරට ගොවි මහතුන්ගේ නිවාස මෙම ගණයට ගෙනෙනවා. ඊළඟ නිවාස වර්ගය වන්නේ ධනද. මෙම නිවාස වර්ගයේදී උතුර නැගෙනහිර දකුණ දිශා 3ට පමණක් පිටවීමේ ద్వාර සහිත නිවාස මෙම ගණයට ගෙනෙනවා. මෙම නිවාසවල කිසිම විටක ධනයෙන් හිඟයක් ඇති වෙන්නේ නැහැ. එනම් සුළු මුදලක් උපයා ගන්නා පවුලක් වුණත් තමන්ගේ වියදම් කටයුතු කල්පනාකාරීව සිදු කරගෙන කාටවත් අත නොපා ජීවත් විය හැකි නිවාසයක් වන අතර නිවාසියන් නිරන්තරයෙන් සතුටින් ගත කරන නිවාස වර්ගයකි. ඊළඟට විපුල නිවාස වර්ගය. උතුරට බටහිරට දකුණු දිශාවලට පමණක් පිටවීමේ ద్వාර සහිත නිවාස මෙම ගණයට ගෙනෙනවා. මේ වාසනාවන්තම නිවාස වර්ගයකි. සියලු යසයිසුරු ලැබෙන තත්ත්වයක් උදා කරයි. ඒ වගේම නිවැසියන්ද නිරන්තරයෙන් සතුටින් සොම්නසින් ගත කරන්නට හැකියාව ලැබෙන නිවාස වර්ගයක් වෙනවා. ඊළඟ නිවාස වර්ගය වන්නේ විජය. මෙම නිවාසවල දිශා 4ටම පිටවීමේ ద్వාරයන් පවතිනවා. ඊටමත් වාසනාවන්ත නිවාස වර්ගයක්. සියලු යසයිසුරින් පිරි නිවාස වර්ගයක්. සියලු ජය හිමි වන නිවාස වර්ගයක්. ඒ වගේම පැරණි රාජ්‍ය දරුවන් පවා තම මාලිගා සඳහා මෙම නිවාස වර්ගය තමා යොදාගෙන තියෙන්නේ. ඒ පරණ මාලිගා අපි අරගෙන නටබුන් අරගෙන බැලුවොත් දිශා 4ටම ద్వාරයන් පිහිටනවා. ඒ සිව් දෙසින් එන ජනතාවට මාලිගාව විවෘතයි කියන්න අදහසකුත් එතනින් ගම්ම්‍ය වෙනවා. ඊට අමතරව මේක තමයි ප්‍රධානම හේතුව වෙලා තියෙන මේ විජය නිවාස වර්ගයට තමයි ඒ නිවාස ගෙනෙන්නේ. ඊළඟ නිවාස වර්ගය වන්නේ නන්ද නිවාස වර්ගය. නැගෙනහිර දකුණු දිශාවට පමණක් ద్వාර පිහිටන නිවාස වර්ග මේ යටතට ගෙනෙනවා. මෙම නිවාසයේ තරම් වරදක් නැති වුවත් මේ නිවාසවල ජීවත් වන කාන්තාවන්ට යම් යම් ප්‍රශ්න කරදර ලෙඩ රෝග පැමිණීමට හැකියාව තියෙනවා. බරපතල ගණයේ හානියක් ඇති වෙන්නේ නැහැ. ඊළඟ නිවාස වර්ගය වන්නේ දුර්මුඛ නිවාස වර්ග. උතුරු දිශාවට පමණක් පිටවීමේ දොරටු සහිත නිවාස මෙම ගණයට ගෙනෙනවා. මෙම නිවාසවල වාසය කරන පුද්ගලයන්
කිසිම කෙනෙක් ප්‍රසන්න පුද්ගලයන් නොවේ. සෑම විටම වෛරයෙන් ක්‍රෝධයෙන් ජීවත්වන පුද්ගලයන් වන අතර අසහනකාරී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන් ජීවත්වන නිවාස වර්ගයකි. මීළඟ නිවාස වර්ගය වන්නේ බර නිවාස වර්ගය. බටහිර දිශාවට විවෘත වූ එක් දොරටුවක් පමණක් මෙම නිවාසවල දක්නට ලැබෙන අතර සියලු සම්පත් හානි වන අතරම කොතරම් මුදල් ලිපේවත් කිසිම ඉතිරියක් කිරීමට රඳා පැවැත්මක් ඇති නොවන නිවාස වර්ගයකි. නිවැසියන්ටද ලෙඩ දුක් කරදර වලින් පසුතැවීම ඇතිවේ. මෙය නිවස කරා පැමිණෙන අසුභ ශක්තියින්ගෙන් ඇතිවන දෙයක් වන අතර ద్వාර මාරු කිරීම මගින් ద్వාර සටහන් වෙනස් කිරීම මගින් මෙම තත්ත්වය සමනය කරගත හැක. මීළඟ නිවාස වර්ගය වන්නේ උග්‍ර නිවාස වර්ගයයි. උතුරට හා නැගෙනහිරට පිටවීමේ දොරවල් ඇති නිවාස මෙම ගණයට ගෙනෙනවා. මෙහි ජීවත්වන නිවැසියන්ට මූල්‍යමය අතින් පරිහානියට පත්වන අතරම මානසික අසහනයෙන් යුක්ත තත්ත්වයක් ඇති කරනු ලබනවා. සිතට හා ගතට කිසිම සතුටක් කිසිම දා ඇති නොවන නිවාස වර්ගයකි. මීළඟ නිවාස වර්ගය වන්නේ රිපුද නිවාස වර්ගයයි. උතුරට හා දකුණට පිටවීමේ ద్వාර සහිත නිවාස මෙම ගණයට ගෙනෙනවා. මේ ගෙවල් වල නිවැසියන් නිරන්තරයෙන් සොර සතුරු බියෙන් පසුවන බව කියවෙනවා. මෙය සත්‍ය වශයෙන් සිදු නොවුනත් මානසික වශයෙන් ඔවුන් මේ බියට පත්ව ජීවත්වීම තමයි මෙහිදී සිදුවෙන්නේ. ඒ කියන්නේ සත්‍ය වශයෙන් සතුරෙක් නොපැමිණියත් මේ පුද්ගලයන් නිරන්තරයෙන් තමන්ගේ ධනය තමන්ගේ තියෙන දේවල් සතුරන් පැමිණ රැගෙනයයි කියන බයෙන් හරියට නින්දක්වත් නැතුව ඉන්න ආකාරයක් තමයි මේ පෙන්නුම් කරන්න මේ නිවාස වර්ගයේදී. මීළඟ නිවාස වර්ගය තමයි නාශ. නමේ අර්ථයේ විදිහටම උතුරට බටහිරට යන දිශාවලට ద్వාර පිහිටි මෙම නිවාස වර්ගය සියලු දේ විනාශ වන නිවාසයකි. මුදල් ගෙනා විට මුදල් විනාශ වේ. විවාහයක් වූ විට විවාහය විනාශ වේ. නිරන්තරයෙන් ප්‍රශ්න කරදර මැද ජීවත් වීමට සිදුවේ. ద్వාර වෙනස් කිරීම මගින් මෙම කරදරකාරී තත්ත්වයද මගහරවා ගැනීමට හැකියාව පවතී. මීළඟ නිවාස වර්ගය වන්නේ ආක්‍රාන්ත. උතුරු නැගෙනහිර බටහිර දිශාවලට ద్వාර පිහිටන නිවාස මේ යටතට ගනු ලබනවා. මෙම නිවාසයේ ජීවත් වන පුද්ගලයන්ට ඉතාමත් දුක් සහිත ප්‍රශ්නවලට නිරන්තරයෙන් මුහුණ පෑමට සිදුවෙනවා. ලෙඩ දුක්, ආර්ථික අහේනිය, සොරතතුරු උපද්‍රව වැනි ප්‍රශ්න කරදර වලින් අඩුවක් නොමැත. ඉතාමත් පීඩාකාරී නිවාස වර්ගයකි. ඉතින් මං හිතනවා ඉහත විස්තර කිරීම අනුව ద్వාර සටහන් පිළිබඳව හොඳ අවබෝධයක් ඔබටත් ලබා ගන්න ඇති කියලා. ඉතින් ඔබටත් ඔබේ නිවාසයට අවශ්‍ය කරන ద్వාර සටහන් ක්‍රමයක් මේ හරහා ඇති කර ගැනීමට හැකියාව ලැබෙන්නට ඇති බව විශ්වාස කරන අතරම දැනට පවතින නිවසේ අසුබ ద్వාර සටහනක් පවතිනවා නම් එය සුබ දිශාවකට තවත් ద్వාරයක් තබා හෝ ద్వාරයක් අඩු කිරීම මගින් සුබ ద్వාර සටහනක් බවට පත් කර ගැනීමට අනිවාර්යයෙන්ම ඔබටත් හැකියාව තියෙනවා. ඉතින් ඔබ තවමත් අපගේ YouTube නාලිකාව subscribe කරනු මැති නම් subscribe කර තබා ගන්න අතරම අලුත් වීඩියෝවක් දැනුම් විගසම notification එකක් මගින් ගෙන්වා ගැනීම සඳහා bell icon එක all දාලා තියාගන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් යාළුවන්ටත් බලන්න share කරන්න. ඒ වගේම වාස්තු විද්‍යානුකූල නිවාස සැලසුම් සකස් කර ගැනීමට සුබ මුහුර්ත සෑදීමට වගේම වාස්තු පරීක්ෂාවන් සඳහා තිරේ දැක්වෙන අංකයට අපට ඇමතුමක් ලබා දෙන්න. ඉතාමත් සහනදායී මිල ගණන් යටතේ ඔබට එම සේවාව ලබා දීමට අපි සූදානම් වී සිටිනවා. ඉතින් තවත් වීඩියෝකින් හමු වෙමු. එතෙක් ඔබට සුබ අනාගතයක්.